දහවෙල මෝසලය අමුතු හැඟීමකින් මගේ මුළු හිතම හිරිවැටිලා. මම දන්නේ නෑ මට මේ දැනෙන හැඟීම විස්තර කරන්න. ඒක හරියට රිදෙනවා. මුළු පපුවම පිහියකින් හූරනවා වගේ අමාරු වේදනාවක් ඒක. වැරැද්ද මගේමය. හූල්ලන්නෙත් මමය. ඕකෙත් මගෙත් සම්බන්ධය නතර කරලා දැම්මේ මම. ඒ අවස්ථාව මම මතක් කරන්න හරි අකමැතියි. පිරිමි ඇස්සල කඳුළු මම කවදාවත් දැකපු දෙයක් නෙමෙයි. ඒත් මම දැක්කා. එදා ඒ මොහොතේ අහිංසක පිරිමි ඇස්සල කඳුළු මම දැක්කා. ඒත් මේ පපුවට කිසිම තෙතමනයක් දැනුනේ නැහැ. මේ දැනෙන වේදනාව හරි අමාරුයි. මට යාව ඕනි වෙලා. මට අපි දෙන්නගේ සම්බන්ධය නතර කරන්න කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නෑ. අනේ එයා දිගින් දිගටම මගෙන් ඇහුවා. ඇයි සුදු ඔයා මට මෙහෙම කරන්නේ? මම දන්නේ නෑ ඔයා නැතුව ඉන්න. හදවතේ භාගයක් දුන්නේ නැහැ මම ඔයාට. ඔක්කොම දුන්නේ. මම දන්නේ නෑ හිතේ මාව මරලා දාන්න. අනේ මම මුකුත් කිව්වේ නෑ. ගොළුවෙක් වගේ හිටියා. එයා අහනීමට උත්තර දෙන්න මම දන්නේ නෑ. මට ඕන වෙලා තිබුණේ නිදහස. එකම සම්බන්ධයක හිර වෙලා ඉඳලා මට එපා වෙලා තිබුණේ. ඉතින් මම එයාව අතහැරලා දැම්මා. හරිම අමානුෂීය විදියට. එයා මුළු දවසම මම ගැන හොයලා බැලුවා. හැම දෙයකදීම මාත් එක්ක හිටපු ඒ මිනිස්සයා ඕනේ වෙලා. මම අවහිර කරලා තිබුණු එයාගේ නම්බර් එක අරගෙන අවහිරතාවය අයින් කරලා දැම්මා. ලැජ්ජාවක් නැතුව මම එයාට ඇමතුම් කිහිපයක් ගත්තා. ඒත් ඒ නම්බර් එක වැඩ කරන්නේ නැහැ. මට දුක හිතුණු තරමක්. අද ගෙදර කවුරුත් නැහැ. අම්මා ඉස්කෝල් එකට ගිහින් තාත්ති වැඩට ගිහින්. මම අද නිවාඩුවක් ගත්තේ හිතට අමාරු නිසා. මම ආයෙ වතාවක් ඔහුව සම්බන්ධ කරගන්න උත්සාහ කරාට වැඩක් වුණේ නැහැ. මම කල්පනා කරා. ගොඩාක් කල්පනා කරා. මම සාලේ ලොකු කල්පනාවක හිටියේ. කවුරු හරි ගෙදර බෙල් එක ගහන හඬ ඇහුණා. මට කාත් එක්කවත් කතා කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් මම දොර ඇරියේ නෑ. ඒත් නොනවත්වාම දොරට ගහනවා. බැරිම තැන මම දොර ඇරියා. මගේ ඇස් පුදුම වුණා. අනේ ඒ ඔහු. ඔයා මම සතුටින් කෑ ගැහුවා. ඕන වුණා ඒ පපුවට තුරුල් වෙන්න. ඕන වුණා කකුල් හලලා සමාව ගන්න. ඒත් හයියක් නෑ මට. ඔහු මගේ දිහා හරිම ආදරණීය විදියට බලාගෙන ඉන්නවා. එන්නද මම? අනේ මම හරි සතුටින් හා කිව්වේ. එයා ඇවිත් සෝපේ කුඩින් වාඩි වුණා. වෙනද වගේ නෙමෙයි. ඒ මුණ හරියට එළිය වැටිලා. මට ඒක කියන්න තේරුණේ නෑ. ඕන වුණා අහන්න මම නැතුව සතුටින් හිටියද කියලා. ඒත් වැරද්ද මගේ නිසා මම නිශ්ශබ්ද වුණා. දකින්න ඕන වුණා. මට සමා වෙන්න. එයා හරිම නිවුණු හඬකින් කියද්දි මගේ පපුව ඇවිලිලා ගිය තරමක්. මට සමා වෙන්න අයියේ. මම අත් දෙක එකතු කරලා ඒ කකුල් දෙක මුල වැටුණා. එයා ඉක්මනට පුටුවෙන් නැගිට්ටා. එයා මාව නිකමටවත් ඇල්ලුවේ නෑ. තුරුල් කරගත්තේ නෑ. එතකොට මට සමාවක් දෙන්නේ නැති වෙයිද? මම ඇඬුවා. බිම වැටිගෙන ඇඬුවා. අඬන්න එපා සුදු. මම කැමති නෑ අඬනවා බලන්න. ලස්සනට hina වෙලා ඉන්න. හැමදාම හැම තප්පරෙම කිසිම තරහක් නෑ මගේ. මට ඕන වුණා එකම එක පාරක් බලන්න. දැන් හරි හිතම පිරුණා. එයා යන්න හැරුණා. මට ඕන වුණා එයාව නතර කරන්න. ඒත් පණක් තිබුණේ නැහැ. මුළු ඇඟම අමුතු වෙලා වගේ. යන්න එපා. මම ඉකිගගා කිව්වා. ඒත් එයා නතරුනේ නෑ. ආයේ හැරිලවත් බලන්නේ නැතුව එයා යන්න ගියා. මම අඬ සෝප සෙටියට වැටුණා. එක දිගට ෆෝන් එක රින් වෙනවා. කෝල් කරන්නේ මගේ හොඳම යාළුවා. මම ඉකිගගා ෆෝන් එක කනේ තියාගත්තා. නිසලි ආරුෂයියා. අනේ මං අයියා නැති වෙලා. එච්චරයි ඇහුනේ. මුළු පපුවම හිර වුණා. ඇස් පිය වෙන අවසාන තත්පරේ මම දැක්කා. ඔව් එයාව. වැටමායිමේ ඉන්න මගේ ආරුෂයියව. අනේ මම අත දික් කරන සැනින් එයා යන්න ගියා. මම කෑ ගැව්වා. ඒත් එයා නතරුනේ නෑ.